ඉඳුවරිය නුඹ මිනිස් බව පතනා. ගොහුරු ඉතිරි බොර උදිය පොකුණේ සවිවියන්තව මුල් කිඳා බැස පතුලේ. ගණන දියරැල විස මුසු කරත් පෙමිනේ පිපෙන්නට වෙර දරාපන් තව පිරී රුවිනේ. කිරිවිහිරට මහා සෑයට මහා බෝධියට අනෙකුත් විහාරස්ථානවලට යන පාර දිගේ ඕලු නෙළුම් නිල් මහනිල් කෙකටිය මල් පුරෝගෙන එන්න අපිනුත් මල් ගන්න කියලා ආරාධනා කර කර ලස්සන තරුණිය මල් විකුණනවා. ජීවිතයේ තියෙන දුක ඇස්වලින් හංගගෙන ලස්සන පින්පාටක් මූණේ තවරගෙන බුදුන් පුදට යන්න අපිටත් පාර හදලා දෙනවා. සමහර වෙලාවට ඔවුන් මේ මල් නෙලන්නේ ජීවිතේ පරදුවට තියලා වෙන්නේ නැති. ගොහරු මඩේ පිපිච්ච ලස්සන මල් ඒ මලේ රුව සුවඳ ලෝකෙට බෙදා දෙනවා වගේ. ඔවුන්ගේ ජීවිතයේ තියෙන සුන්දරම කොටස විතරයි අපිට පෙන්වන්නේ. සමහර වෙලාවට පවුලක් ජීවත් කරන්නේ එදා විකුණන මේ මල් වලින් වෙන්න පුළුවන්. බඹරුන්ගේ මීමැස්සන්ගේ තාඩන පීඩන වලින් බේරිලා බුදුන් පුදට යනකම් පිවිතුරුව නිර්මලව ජීවත් වෙන්න, අවුවට මැලවෙන්නේ නැතුව ඉන්න, ස්වභාව ධර්මයෙන් එන වේදනා දරා ගන්න මල් උත්සාහ කරනවා වගේ මේ අහිංසක තරුණිය ජීවිතේ ගොඩාක් ප්‍රශ්න එක්ක ගැටෙනවා ඇති. ඒ වුණත් කවදා හරි නිවන් මඟට යන්න මේ පුදන මල් පුකුරු ගානේ ඔවුන්ට පිල් ලැබෙනවා ඇති. එකිනෙකා පොරකකා හරි එකිනෙකා තරඟ කර හරි මේ හදන්නේ ජීවත් වෙන්න. මඩෙන් උපන් නෙළුම ලෝකෙම සුවඳ කරනවා වගේ ඔවුන්ටත් දවසක ලෝකෙම සුවඳ කරන්නට ලැබේ. ගොහරු මඩේ පිපිලා හැම අතින්ම එන විසදියෙන් බේරිලා බුදුන් පුදට යන ගමනේ අපටත් පින් පුරවන අපටත් සෙත් පතන ඉඳුවරිය ඔබ දවසක නිර්වාණයට ළඟා වෙනවා.